Hi guys, mostly roaming අපේ YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලෝ මේ බලන්න යන්නේ අපේ Dubai series එකේ තවත් වීඩියෝ එකක්. අපි අද යනවා Miracle Garden එක. ඒ කියන්නේ Dubai වල තියෙන ලස්සන flower garden එකට එහෙමත් නැත්නම් මල් වත්තකට. සහ මම මේ වීඩියෝ එකේම අන්තිමට දානවා අපි butterfly garden එක. ඒ කියන්නේ ලස්සන සමනල්ලු ඉන්න garden එකක් තියෙනවා මේ flower garden එක ළඟම. ඒකට අපි වෙන දවසක ගියේ. උනාට පන් ඒකත් මේ වීඩියෝ එකටම දානවා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ බලලා මේක එන්ජොයි කරන්න. හරි අපි ආවා මේ බස් එක කෙලින්ම Mall of Emirates යන Miracle Garden එක ගාවට එනවා. හරි ඩේස් එකකින් මොකද ටැක්සි එකක් ගන්න ගියා නම් ලොකු ගාණක් යනවා. අපිට ඉතින් මේකෙන් එන්න පුළුවන් Mall of Emirates එක ගාවට ගිහිල්ලා ඊපස්සේ අපිට යන්න පුළුවන්. Miracle Garden එක කියන්නේ මං හිතන්නේ අර පැත්තේ Butterfly Garden එකට අපි එදා මේ පැත්තට Miracle Garden එකට යන්න අර පැත්තට තමයි යන්න ඕනේ. හරි අපි දැන් අතුරට යන්නයි හදන්නේ. ටිකට් ගන්න ඕනේ. ඒකට අපි දැන් ඉතින් අම්මයි මයි නිපුණේ අපි තුන් දෙනා දැන් අතුරට යන්න තමයි හදන්නේ. Miracle Garden එකේ ටිකට්ස් අපි කලින් ඔන්ලයින් බුක් කරලා තමයි ආවේ. මේක වෙනවා එක්කෙනෙක්ට දිරාම් 100ක්. ඒ කියන්නේ අපිට ගියා එක්කෙනෙක්ට රුපියල් 8300ක් 8500ක් අතර ගාණක්. ඒක තමයි ඇඩල්ට් කෙනෙක්ට මේකේ ටිකට් එකේ ප්‍රයිස් එක. මම මේ කුචර් ලොකුද කියලා අතන අතන්ට ගිහලා බලමු. මෙතන ඩිස්ට්‍රැක්ට් වෙනවා යන්න හිතන්නේ මේ ආචර්ස් ටික දැක්කම අපි දැන් ගොඩාක් ෆොටෝස් ගත්තා මෙතන. දැන් යන්න අපි අර පැත්තට ගිහින්. මේක ඕපන් කරන සමයක ඉවරුනහම මේ තියෙන රස්නේ හැටියට මොන මල් වවනවද ඒක නිසා මේක සමයකට වහනවා. ඊට ආයි මේක ඕපන් කරන වින්ටර් එක කාලේ. ඉතින් කවුරු හරි ඩුබායි එන ප්ලෑන් කරනවා නම් මෙහෙමයි දෙපැත්ත තියෙනවා වින්ටර් එක කාලේට හොඳටම ගණන් හොටෙල්ස් ගණන් ටිකට්ස් ගණන් වැඩි වෙනවා මම හිතන්නේ සමහර තැන්වල. කවුරු හරි යන කෙනෙක් ඉන්නවා නම් හරියට ඩේට්ස් චෙක් කරගෙන යන්න. මේ Miracle Garden එක එතකොට Global Village එක මේවා ඕපන් කරන දවස් තියෙනවා. සමයක ඉවර වෙගෙන යනකොට තමයි මේවා ඕපන් කරන්නේ. ඒක නිසා හරියට චෙක් කරලා යන්න නැත්නම් ට්‍රිප් එක ගියාට වැඩක් නැහැ මේවා වහලා තියෙයි. Emirates flight එකක් හදලා තියෙනවා තනිකරම මල් වලින්. මේක තව ගොඩාක් බලන්න කියලා එන්න අපි යන් විතර. මේ Miracle Garden එක තමයි ලෝකේ දැනට තියෙන ලොකුම flower garden එක. මේකේ size එක කිව්වොත් වර්ග මීටර 72000ක් ලොකුයි කියලා කියනවා මේ සම්පූර්ණ garden එක. ඊට අමතරව මේකේ ඇතුලේ ඇවිදින්න තියෙනවනේ. එතකොට ඒ ඇවිදින walking stretch එක කිලෝමීටර 4ක් විතර දිගයි කියලා කියනවා. එතකොට ඔයගලන්ට මේ ඈතින් පේන්න තියෙන Emirates flight එක Airbus A380 කියන මොඩල් එකේ flight එකක් කියලා තමයි කියන්නේ. මේ Miracle Garden එකේ එක areas හදලා තියෙන එක themes වලට. ඉතින් අපි දැන් මේ ඉන්නේ Smurf Village කියන එකේ. ඒ වගේම තමයි මේකේ තියෙනවා එක ජාතියේ cartoon characters හදලා, ඊට castles හදලා, ඒ වගේ ගොඩක් ඒවා මේකේ හදලා තියෙනවා. එතකොට මට නම් මේක දැක්කම හිතුනේ දැන් ඩුබායි කියන්නේ කාන්තාරයක් නේ. එතකොට කොහොමද මෙච්චර මල් වවන්නේ කියලා. මේ මල් හැම එකකටම වතුර පාවිච්චි කරන්නේ waste water. ඒ කියන්නේ පාවිච්චි කරලා ඉවර වෙන water ආයි treat කරලා රීසයිකල් කරලා තමයි කියනවා මේ මල් වලට දාන්නේ. ඉතින් ඔය තියෙන පල්ලෙහා පේන කාපට් එකක් තමයි තනකොළ නම් වවලා නැහැ. ඒ වුණාට මේ මල් ಜಾති ඔක්කොම ඇත්තම නැචරල් මල්.
එතකොට මේක කියනවා මල් වැවෙනවා කියලා සාමාන්‍ය මිලියන 150ක් විතර මල් වැවෙනවා කියලා මේ ගාඩන් එක ඇතුලේ වර්ග 120ක විතර මල් තියෙනවා කියලා තමයි කියන්නේ මේ ගාඩන් එකේ. පෙන්ගුයින්ලා වගේ ඉන්නවා අහස දිහා බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. මම හිතලා ඇත්තට යන්න නොට් එක ළඟ ගන්න. හරිම ලස්සනයි නිකන් සුරංගනා කතාවල තියෙන ගමක් වගේ. පාට හැම්පතනම අදේ ශාති කීපයක් මල් විතරයි තියෙන්නේ රෝසස් ටියුලිප්ස් and Singapore Gardens by the Bay කියන කෙලිම ටියුලිප් ෆෙස්ටිවල් එකම තිබ්බා මම හිතන්නේ ලෝකේ තියෙන ගොඩක් මල් ජාති තිබ්බා Gardens by the Bay එකේ ඊට මම මෙතන ඉන්නම් ටැග් එක ආස කෙනෙක් ඉන්නවා නම් ඒක ගිහිල්ලා බලන්න පුළුවන් මේක හැබැයි තියෙන්නේ පොඩි පොඩි මල් මම හිතන්නේ මේ දේශපාලනයට හදන්න අමාරු ඇති අනිත් මේක outdoor garden එකක් Singapore Gardens by the Bay එක fully AC කරපු indoor garden එකක් ඒකින්ද ඉතින් ඕන කන්ඩිෂන් ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරගෙන හදන්න පුළුවන් මේක සම්පූර්ණ අවුට්ඩෝර් තියෙන හින්දා මම හිතන්නේ මේ රස්නේ දේශමුණියට ඔරොත්තු දෙන මල් විතරයි මේකල වවලා තියෙන්නේ. ඒකට තේරෙන්නේ ඒකට පේලියට තියෙන sunflowers obviously මේ තියෙන අවුවත් එක sunflowers ටික තව පොඩි පොඩි මල් වර්ග වගේ අතින් මම දන්නේ මේ නම් මොනවද කියලා. ඒක තමයි තියෙන්නේ. right? ඔයගලන්ට පේනවා ඉතින් දැන් මේ flower garden එක කොච්චර ලොකුද කියලා. ඉතින් මේක උදේ ඉඳන් ඕපන්. ඒ වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ මේකට හවස 4ට වගේ එන්න කියලා. මම දැන් වින්ටර් එක කාලේ එනවා නම් ප්‍රශ්නයක් නැතුව ඇති. ඒ වුණාට දැන් මේ සමර් එක කිට්ටුවේ වගේ දවස්වල එනවා නම් හොඳටම අවුවයි. අනිත් එක තමයි ඔයගොල්ලෝ හවස 4ට වගේ ආවොත් මේක ඇතුළට ලයිට්ස් දැම්මට පස්සේ රැට ලස්සන කොහොමද කියලා බලන්නත් පුළුවන්. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ මේකට හවස් වරුවක එන්න කියලා. අනිත් එක තමයි ගර්ල් කෙනෙක් නම් ස්පෙෂලි ලස්සන ඩ්‍රෙස් එකක් ඇඳන් ආවොත් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. මොකද මේකේ පාට මාරම ලස්සන ලොකේෂන්ස් තියෙනවා ෆොටෝස් ගන්නම හදපු. අනිත් එක තමයි මේකේ තියෙන රූල්ස් වගේ. ඔය තියෙන බැමි ඒව උඩ ඉඳ ගන්න බෑ. ඒව උඩ නගින්න බෑ. එතකොට බෑග්ස් තියලා එහෙම යන්න බෑ. ඉතින් හොඳම වැඩේ තමයි මෙහෙට එනවා නම් පොඩි බෑග් එකක් අරන් එන එක වෝටර් බොටල්ස් විතරක් දාගෙන එන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ මිරකල් ගාඩන් එක තමයි ලෝකෙදීන් ලොකුම අවුට්ඩෝර් ගාඩන් එක. මේකේ මල් තියෙනවා කියලා කියනවා මිලියන 150කට වැඩිය. ඒ කියන්නේ මල් ජාති නෙමෙයි මල් මිලියන 150කට වැඩි තියෙනවා කියලා කියනවා. අනනගේ කාන්තාරය මැද මෙච්චර මල් කොහොම වුණාද කියනවාට මෙච්චර මල් තියෙනවා මෙච්චර කාන්තාරයක් මැද වෙලා. හරි. ආච්චිගෙත් ඒ පොච්චි මල් එන්නේ අර. මේ අසේ වූලි මමත්වත් හම්බුණා පිටිපස්සේ. ලයිව් චිත්‍රත් අඳිනවා. ඒ ඕනනම් අපි වැඳ ගන්න පුළුවන්. නැත්නම් සෑන්ඩ් ආර්ට්ස් වලින් අපේ නම හදා ගන්නත් පුළුවන් සයන්ස් වලින්. මේ පේනවා නේද? අම්බ්‍රෙලාස් තියෙන පාට ගොඩාක් හරිම ලස්සනයි. ඉතින් මේ පේනවා වගේ ෆ්ලයිට්ස් හදලා තියෙනවා. එතකොට එලිෆන්ට්ස්ලා හදලා තියෙනවා. ඕවා ළඟට ගිහිල්ලා බලන්නත් පුළුවන් ගාඩන් එක ඇතුලේ ඇවිදලා. නැත්නම් මේ කාසල්ස් වගේ ඒවා උඩට නැංගකට පස්සේ මේ වගේ টොප් වීව් එකක් බලන්නත් පුළුවන්. එක එක තැන්වල මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. හරිමම කලර්ෆුල්, හරිමම ලස්සනයි ඔයගලට මේ පේනවා වගේ. කුරුළු සද්ද ඇහෙනවා හොඳටම. මම හිතන්නේ මයිනෝ ඉන්නේ මෙහෙ. මං හැබැයි ආයික මේක කාක්කෙක්ව දැක්ක ආවත් හරි එක මේක කාක්කවයි දැක්කේ. ඒක අතර පාරායි හිටපු අය සුඛ කාකේ මේ මයින් තමයි මම හිතන්නේ ගොඩාක් ඉන්නේ. දැන් ඔයගලන්ට ඇහෙනවද කියලා මාර කුරුළුස් මේවා මේ මෙහෙමයි ඉතින් දාලාද දන්නේ නැහැ. ස්පීකර්ස් දාලා කොහොම හරි කුරුල්ලන්ගේ සද්දයක් නම් ඇහෙනවා.
අපි රෑ වෙනකම්ම හිටියේ පර්පස්ලි ලයිට්ස් දැම්මහම කොහොමද කියලා බලන්න. හරිම ලස්සනයි මල්ට් එක්ක ලයිට්ස් දාලා තියෙන්නේ. ෆොටෝස් ගත්ත මටත් දැන් එදිලා තියෙන ෆොටෝ අරන් ඒ තරමට ෆොටෝස් ගත්තා. මේ බේනවනේ ෆුල් ෆන් එකේ ඉන්න ඩොන්කීස්ලා හදලා ඉන්නවා. ඊට පස්සේ මම අර ඩොන්කී කෙනෙක් වෙන්නේ නැති. ඊට පස්සේ මේ තියෙන ට්‍රීස් ටික දැක්කම නම් මට මතක් වුණේ සිංගප්පූර් ගාඩන්ස් බයි ද බේ එකේ තියෙන සුපර් ට්‍රී එක. සුපර් ට්‍රී එකේ එකක් නෙමෙයි හයක් ද කොහෙද තියෙනවා. ඒකේ ලස්සන ලයිට් ෂෝ එකක් තියෙනවා. මම මෙතන ටැග් එක දාන්නම් ඇස් කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න පුළුවන් ඒකත්. ඉතින් මං කියවනේ මේ ගාඩන් එකේ එක තැන් හදලා තියෙන එක තීම්ස් වලට කියලා. ඉතින් මේ හරිය ඔක්කොම ඉන්නේ බැලරිනාස්ලා. ඒගොල්ලෝ රොටේට් වෙනවා. ඒගොල්ලෝගේ ෆ්‍රොක් එක තනිකරම තියෙන්නේ ෆ්ලවර්ස් වලින්. ඉතින් ඔය මගේ පිටිපස්සෙන් පේන්නේ ඉන්නේ කවුද කියලා ඕන කෙනෙක් දන්නවනේ. මේ ඉන්නේ ඉතින් ඇලඩින්ගේ පුදුම පහන ඉන්න භූතයා. එහෙමත් නැත්නම් ජීන්. ඔන්න ඉතින් අපි මිරකල් ගාඩන් එකේ සේම ටික බලලා පැය 4ක් 5ක් විතර මේක ඇතුලේ ස්පෙන්ඩ් කළා. දැන් අපි යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් යන් අපි ඊළඟට බටර්ෆ්ලයි ගාඩන් එක පැත්තට. අපි මිරකල් ගාඩන් එක බලපු දවසේ නෙමෙයි බටර්ෆ්ලයි ගාඩන් එක බැලුවේ. ඒ වුණාට මම ඒකත් මේ ව්ලොග් එකටම එකතු කරන්නම්. අපි දැන් යන්න හදන්නේ මේ බටර්ෆ්ලයි ගාඩන් එක පැත්තට. ඒරියා එකක තියෙන්නේ මිරකල් ගාඩන් එක හැපැත්තේ තියෙනවා. දැන් වෙලාවත් එක්ක 6:10 වෙලාව. දැන් මිරකල් ගාඩන් එකට ගියොත් එහෙම තාටිකින් කලවර වුණාම මුකුත් පේන්නේ නැතුව යනවා. ඔය වැඩේ අපිට වුණා සිංගප්පූර් ගිහිල්ලා ගාඩන්ස් බයි ද බේ එකට ගිහිල්ලා හවස් වෙලා අන්තිමට පෙවුන නැති මලක් නෑ රැ වුණාට පස්සේ. අපි දැන් ඉන්නේ මේ බටර්ෆ්ලයි ගාඩන් එක ඇතුලේ. මේක සෝන්ස් 4ක් තියෙනවා කියලා. අපි ඉතින් දැන් ඇතුලට ආව එනතරම් බර්ඩ්ස්ලාත් ඉන්නවා. මේකල්ලෝ වහලා ඉන්නවා මේ කොළවල. අපි ගිහින් බලමු. මේ හරියන මම හිතන්නේ එකම ජාතියේ කට්ටියක් තමයි ඉන්නේ. බලමු. ඒගොල්ලන්ට කෑම දාලා තියෙනවා. ඒගොල්ලෝ කනවා එතන ඉඳලා. දැන් කනවා කියන්නේ කැලි බොනවා මං හිතන්නේ. මගේ ගත්තේ අතට මේක ඇතුලේ හිටියම මම දැකලා තියෙන ලොකුම සයිස් බටර්ෆ්ලයිස්ලා මේ නිල් පාට බටර්ෆ්ලයිට කියන්නේ බ්ලූ මෝෆෝ කියලා. එයා ඉන්න ලොකුම බටර්ෆ්ලයි කෙනෙක්. ඉතින් යාගේ පිටපැත්ත දුඹුරු පාටයි. එතකොට එයා ඉච්චර ලස්සනයි කියලා හිතන්නේ නැහැ එකපාරට දැක්කම. ඒ වුණාට එයා ඉගිලෙනකොට තමයි යාගේ ලස්සන බ්‍රයිට් බ්ලූ කලර් එක පේන්නේ. ඇතුල් පැත්ත නිල් පාටයි යාගේ. එතකොට මේ බටර්ෆ්ලයි ගාඩන් එක ඕපන් උදේ 9 ඉඳන් හවස 6 වෙනකම්. මේක එන්ට්‍රන්ස් ටිකට් එක උනා එක්කෙනෙක්ට ඩිරම් 60ක්. ඒ කියන්නේ අපිට කියා එක්කෙනෙක්ට රුපියල් 5000ක් වගේ එන්ට්‍රන්ස් ටිකට් එකට ඔයගලන්ට ඔන්ලයින් බුක් කරලා එන්නත් පුළුවන්, මෙතනින් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි එක සයිට්ස් වල මිරකල් ගාඩන් එකයි බටර්ෆ්ලයි ගාඩන් එකයි කපල් කරපු පැකේජ් ඔෆර්ස් උත් තියෙනවා. එහෙම ඒවා ටිකක් ගන්න අඩුයි ටිකට් එක. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් පැය 2ක් විතර මෙතන ස්පෙන්ඩ් කරන්න බලාගෙන එන්න. මට හරිම ලස්සනයි ඒගොල්ලන්ගේ. හද ගියා. ඩුබායි වල ඉතින් තියෙන ලෝකේ තියෙන ලොකුම දේවල්නේ. ඔව් ඉතින් මේ තියෙනෙත් ලෝකේ තියෙන ලොකුම බටර්ෆ්ලයි ගාඩන් එක සහ මිඩල් ඊස්ට් වල ෆස්ට් බටර්ෆ්ලයි ගාඩන් එක. මේක 2015 කියනවා ඕපන් කළේ. ඒ වගේම තමයි මේ වගේ බටර්ෆ්ලයිස්ලා 15000ක් විතර ඉන්නවා කියලා කියනවා මේ ගාඩන් එක ඇතුලේ. වරයිටිස් නම් කියනවා සාමාන්‍යයෙන් 40ක් 50ක් වගේ ජාතිවල බටර්ෆ්ලයිස්ලා ඉන්නවා කියලා.
මම දන්නේ ඉතින් හැමෝම අපිට පේන්නේ නැහැ නේ ඒගොල්ලෝ උඩ ගස්වල වහලා ඉන්නවා එහෙම ඉන්නවා. අපිට එකිනෙකට වෙනස් කරලා අඳුර ගන්න පුළුවන් ස්පීසීස් මම හිතන්නේ 10ක් 15ක් වගේ අපි දැක්කා. ඉතින් ඔයගොල්ලොත් මේ බටර්ෆ්ලයි ගාඩන් එකට ආවොත් මේක ඇතුලේ ඉන්න බටර්ෆ්ලයිලා බලන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ෆීඩ් කරන්න තැන් වල sugar syrup වගේව තියලා තියෙනවා. ඒ වගේම තමයි බටර්ෆ්ලයිස්ලාගේ ලයිෆ් සයිකල් එක බලන්නත් පුළුවන් මෙතන. ඒ වගේම එහා පැත්තේ තියෙනවා බටර්ෆ්ලයි මියුසියම් එකක්. මෙතන ඉන්න හැම ජාතියෙම බටර්ෆ්ලයිස්ලා ගැන ඩීටේල්ස් දෙන්න තියෙනවා. ඒගොල්ලන්ගේ වර්ගය මොකක්ද කියලා තියෙනවා. ඊට අමතරව ඔය පේන වගේ ලස්සන වෝල් ඒ කියන්නේ එල්ලලා තියෙනවා ඩිසයින්ස් එක එක ඒවා බටර්ෆ්ලයිස්ලාගෙන්ම කරපු. මම නම් ඇත්තටම ඒක ඉච්චර තේරුන්නේ නැහැ. ළඟට ගිහලා බලුවම තමයි තේරෙන්නේ ඒක අර හදලා තියෙන තනිකරම බටර්ෆ්ලයිස්ලාගෙන්. මම හිතන්නේ මැරිච් අය වෙන්න ඕනේ. නැත්තම් මේකලෝ හදපු මොකක් හරි එකක්ද දන්නේ නැහැ. හැබැයි කොහොම හරි මේකේ ඔක්කොම ඩිසයින්ස් හදලා තියෙන බටර්ෆ්ලයිස්ලාගෙන් තමයි. මම මෙයා තමයි වැඩිපුරම හිටිය ජාතිය බටර්ෆ්ලයිස්ලාගේ. එයා තමයි අර පිටිපස්ස පිටහට නිල් පාටට තියන අය. තමයි මේගොල්ලොත් හිටියා. මෙයා මේල් කෙනෙක්ලු. ආයෙගලගේ ෆීමේල් එකනත් ඉන්නවා ඒ වගේම. මේ කට්ටිය ඔක්කොම වගේ මේක ඇතුලේ ඉන්නවා බලන්න. ගයිස් මම ළඟට ආවම දැක්කේ මේව සේරම හදලා තියෙන බටර්ෆ්ලයිස් වගේ. තේනවා ඇති නේද? ඉන්නේ. එක එක ජාතියේ ඇත්ත බටර්ෆ්ලයිස්ලා මම හිතන්නේ මැරිච් අය සම්පූර්ණ ෂේප් හදලා තියෙනවා බටර්ෆ්ලයිස්ලාගේ. හොඳ වෙලාවකට මේක ගාඩන් එක බලන්න නැතුව බටර්ෆ්ලයි ගාඩන් එක විතරක් බලලා ඉවර කළේ. දැන් වෙලාව 7ට කාලයි අපි දැන් යනවා. ගිහිල්ලා දවස් ඉවර නෑ. අපි ගිහිල්ලා shopping යන්න ඕනේ. අපි හොටෙල් එක පැත්තේ තියෙනවා කඩමාර ගොඩක්. මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාන්නම්. ඉතින් බටර්ෆ්ලයිස්ලා හිටියා. ඒගොල්ලෝ guys මන් දන්නේ නැහැ අනිත් ඔය YouTube එකේ හැමතැනම තියෙන වීඩියෝස් වල හුගාල ඇඟේ වහනවා. ඒගොල්ලෝ එහෙම ඇඟේ වහන්නේ නැහැ. ගත්ත ටෙක්නික් එක තමයි ඒගොල්ලෝ කොහේ හරි බිම කොහේ හරි වහලා ඉන්නවනේ ෂේප් එකේ පොඩ්ඩක් ඒගොල්ලෝගේ කකුල් වලට මෙහෙම ඇඟිලි වලින් කළාම ඒගොල්ලෝ මෙහෙම එනවා ඇඟිලි උඩට. අන්න එහෙම තමයි බටර්ෆ්ලයිස්ලව අතට ගන්නෙ. ඔයගොල්ලෝ මතක තියාගන්න කවුරු හරි මේ පැත්තේ ආවොත් අන්න ඒ ටෙක්නික් එකට තමයි බටර්ෆ්ලයි කෙනෙක් එක්ක ෆොටෝ එකක් ගන්න පුළුවන්. බටර්ෆ්ලයි මෙහෙම අල්ලන්න එපා, බෝත්සුත් ගහලා අල්ලන්න එපා කියලා. ඒගොල්ලන්ට කරදරයක් වෙන්නේ නැති විදිහට ෂේප් එකේ පොඩ්ඩක් ටිකල් කරාම වගේ අතට එනවා. අන්න ඒ සිස්ටම් එකට තමයි බටර්ෆ්ලයිස්ලත් එක්ක ෆොටෝස් ගත්තේ. ඉතින් මන්දර මාර රස්නක් තියෙන කාමත් දැන් මෙතනින් අපේ සෙකන්ඩ් ඩේ එක. එතන ඩුබායි වල ෆස්ට් ඩේ එක. මෙතනින් ඉවර වෙනවා. ඉතින් අපි හෙට යන්න ඉන්නේ තවත් ෆුල් එක්සයිටිං වැඩකට ලක්ෂර් පැත්තකට යන්න ඉන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. අපි එහෙනම් හෙට හම්බෙමු. Thanks for watching. Bye bye.